1905දී ඇල්බර්ට් අයින්ස්ටයින් බෝම්බයක් දානවා. ඒකේ මුළු ලෝකෙම හෙලිලා යනවා. එතෙක් ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් දෙදෙනෙක්ගේ විශ්වීය නීති දෙකක් විසංවාදයකට ලක් වෙනවා. කවුද මේ විද්‍යාඥයන් දෙන්න? එක්කෙනෙක් ඔයා දන්න නිව්ටන්. අනිත් එක්කෙනා මැක්ස්වෙල්. මේ නම් පොඩ්ඩක් අහලා නැතුව ඇති ජේම්ස් මැක්ස්වෙල් කියන නම. මේ දෙන්නගේ නීති දෙකක්, ලෝ දෙකක් තමයි මේ විදිහට විසංවාදයට ලං. නිව්ටන්ගේ law of motion සහ මැක්ස්වෙල්ගේ law of electromagnetism කියන මේ නීති දෙක විසංවාදයට ලක් කරනවා ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් 1905. එදිනදා ජීවිතයේ සිද්ධ වෙන දේවල් ගණිතය විද්‍යාව ඇසුරින් සරලව සිංහලෙන් දැනගන්න මාත් එක්ක එකතු වෙන්න මං හර්ෂ හපුආරච්චි. ඉස්සෙල්ලාම අපි නිව්ටන් කිව්වේ මොකද්ද මැක්ස්වෙල් කිව්වේ මොකද්ද කියන එක සරල කරගන්න බලමු. මම ඒකේ ඉස්සෙල්ලාම නිව්ටන් කියපු දේ ගන්නම්කෝ. මම මේ වෙලාවේදී නිව්ටන්ගේ නියම 3 ගැන විස්තර කරන්න සූදානම් වෙන්නේ නැහැ. නිව්ටන්ගේ මේ නියම 3 හැදෙන්න ප්‍රධාන බේස් එක ගැන කතා කරමු. මම මේ වෙලාවේදී වචන 3ක් ගැන කතා කරනවා. එකක් නිරීක්ෂකයා කියන්නේ කවුද? සාපේක්ෂ කියන්නේ මොකද්ද? නිරපේක්ෂ කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරමු. නිව්ටන් කිව්වේ ප්‍රවේගය කියන කෙනා නිරපේක්ෂ රාශියක් නෙවෙයි. සාපේක්ෂ රාශියක් කියලා කියනවා. ඒ කියන්නේ නිරීක්ෂකයා මත රඳා පවතින රාශිය කාලය කියන එක නිරපේක්ෂ රාශියක් කියලා කියනවා. ඒක නිරීක්ෂකයා මත රඳා පවතින රාශියක් නෙමෙයි කියලා තමයි නිව්ටන් කිව්වේ. අපි මේක ගැන තේරුම් ගන්න ප්‍රායෝගික උදාහරණයකට. මේකට දෙන්නෙක් ඕනේ. එක්කෙනෙක් මම, අනිත් එක්කෙනා මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයා. අපි ඉන්නේ පාළු දුම්රිය ස්ථානයක් කියලා හිතන්නකෝ. මම ඒ පාළු දුම්රිය ස්ථානයේ වේදිකාවට වෙලා කහපාට දුම්රියක් එනකම් බලන් ඉන්න. ඔයා මා දිහා බලාගෙන රතු පාට දුම්රියකින් මා දෙසට එන ගමන් ඉන්නේ. මේ වේදිකාවට සමාන්තරව එන ගමන් ඉන්නේ. ඒ වෙලාවෙම අපි දෙන්න අතරින් කහපාට කෝච්චිය යනවා. මාව පහු කරගෙන කහපාට කෝච්චිය යනකොට ඔයාව පහු කරන. ඒ කියන්නේ ඔයා යන පැත්තට විරුද්ධ පැත්තට කහපාට කෝච්චිය යනවා. අපි දෙන්නගේම අරමුණ තමයි අපි දෙන්නව පහු කරගෙන යන කහපාට දුම්රියේ වේගය ගැන නිර්ණය කරන එක. ඔන්න ඔය දෙයක් නිර්ණය කරන්න ඉන්න කට්ටිය තමයි නිරීක්ෂකයෙක් කියලා කියන්නේ. එතකොට මම එක ඔබ්සර්වර් කෙනෙක්, නිරීක්ෂකයෙක්, ඔයා තවත් නිරීක්ෂකයෙක්. අපි දෙන්නගේ අරමුණ මොකද්ද? අර කහපාට දුම්රියේ ප්‍රවේගය නැත්නම් වේගය තීරණය කරන එක. ප්‍රවේගය වේගය දෙකක්. මට දැනුණු ප්‍රවේගය ඔයාට දැනෙනවා නම් ඒ ප්‍රවේගය කියන කෙනා නිරපේක්ෂ රාශියක් වෙනවා. හේතුව මම එක නිරීක්ෂකයෙක්, මම ඉන්න අවස්ථිතික රාමුව, ඒ කියන්නේ මම ඉන්න තැන මේ වෙලාවේ පොළොවට සාපේක්ෂව නිශ්චලයි. හැබැයි ඔයා ඉන්නේ යම් දිශාවකට යම් ප්‍රවේගයකින් චලනය වන දුම්රියක් ඇතුලේ. ඒ කියන්නේ ඔයාගේ රාමුව මේ වෙලාවේ චලනය වෙනවා. අපි දෙන්නට ලැබෙන ප්‍රවේග අගය, ඒ කියන්නේ කහපාට දුම්රිය ගිය ප්‍රවේගය අනිවාර්යෙන් අගයක් දෙකක්. ඒක අපි දෙන්නට දැනෙන්නේ මට දැනෙන වේගෙන් නෙමෙයි ඔයාට. ඔයා ගාවින් ගිය දුම්රිය, ඔයාගේ ඉස්සරහින් ගිය කහපාට දුම්රිය ගොඩාක් හයියෙන් ගියා. මා ගාවින් ගිය කහපාට දුම්රිය එච්චර හයියෙන් ගියේ නෑ. ප්‍රවේගය කියන කෙනා සාපේක්ෂ රාශියක්. ඒක මම කියන නිරීක්ෂකයයි ඔයා කියන නිරීක්ෂකයා මත රඳා පැවතුණා. නිරපේක්ෂ රාශියක් කියන්නේ ඒක නෙමෙයි. නිව්ටන් කිව්වේ කාලය කියන්නේ නිරපේක්ෂ රාශියක් කියලා. ඒ කියන්නේ මගේ ගත වෙන තප්පර 3 විශාලත්වය. මේ කියන්නේ තප්පර 3ම තමයි ඔයාගේ තප්පර 3. මම නිශ්චලව ඉන්නේ පොළොවට සාපේක්ෂව. ඒ වෙලාවේ ගත වෙච්ච තප්පර 3ම තමා ඔයා ඔය චලනය වෙන දුම්රියේ ඉඳන් ගත වෙන කාලයත් ඒ තප්පර 3ම තමයි. මම උදාහරණයක් විදිහට තප්පර 3 ගත්තේ. මට දැනෙන විදිහටම තමයි ඔයාගෙත් කාලය ගත වෙන්නේ. ඒකනේ නිරපේක්ෂ කියන්නේ. ක්ෂකයා මත ඒ රාශිය රඳා පවතින්නේ නැත්තම් කාලය රඳා පවතින්නේ නැහැ කියලා නිව්ටන් කිව්වා. රඳා පවතින්නේ නැත්තම් ඒක නිරපේක්ෂ රාශියක්. රඳා පවතිනවා නම් ඒක සාපේක්ෂ රාශියක්. මැක්ස්වෙල් කිව්වේ මොකද්ද? ආලෝකයේ වේගය නියතයක් කියලා. මොකද්ද? ආලෝකයේ වේගය නියතයක්? ඔව්, එයා කියනවා ආලෝකයේ වේගය තප්පරයට මීටර් 299 මිලියන 792,458ක් වෙනවා කියලා. ඔක ආසන්න විදිහට අපි වට ගියොත් මිලියන 300ක්. තප්පරයට මීටර් මිලියන 300ක් වගේ ලොකු වේගයක් තියෙනවා කියනවා ආලෝකයට. ඕක මම ඔයාලට තේරුම් ගන්න ප්‍රායෝගික උදාහරණයක් එක්ක ගන්නම්. අපිට ගන්න පුළුවන් ලොකු මිනුමක් තමයි මේ සමකයේ දිගේ, පෘථුවියේ සමකයේ දිගේ ගන්න ඒ වක්‍ර ලෙන්ත් එක. ඒ වක්‍රයේ දිග සාමාන්‍යයෙන් වෙනවා 40 මිලියන 75,017ක් වගේ වෙනවා. ආලෝකයේ වේගින් යන්න පුළුවන් වස්තුවක් සමකයේ දිගේ ගිහිල්ලා සම්පූර්ණ වටයක් ගිහිල්ලා එන්න ආලෝකයේ වේගයෙන් ගියොත් එයාට ගත වෙන්නේ
0.13 පොඩි ගානක්. ඕක තප්පර 0.13ක් කියන්නේ තප්පරයක් යනකොට එයාට වට 7කුයි තව භාගයක් විතර යන්න පුළුවන්. භාගයට පොඩ්ඩක් අඩුවෙන් යන්න පුළුවන්. මැක්ස්වෙල් ආලෝකයේ වේගය නියතයක් කිව්වා. මේක තනිකරම හරි ඉස්සෙල්ලා කතා කරපු එකත් එක්ක විසංවාදයකට ලක් වෙනවනේ. මොකද නිව්ටන් කිව්වේ වේගය කියන කෙනා නිරීක්ෂකයා මත රඳා පවතිනවා. නිව්ටන් නියම විශ්වීය නියමයක් නම් ඒක ආලෝකයටත් වළංගු වෙන්න ඕනේ. හැබැයි මැක්ස්වෙල් කිව්වා ආලෝකයේ වේගය නියතයක් කියලා. හැබැයි නිව්ටන් කිව්වේ මොකක්ද? වේගය නිරීක්ෂකයා මත රඳා පවතිනවා කියලා. මැක්ස්වෙල් කිව්වේ නෑ, එහෙම වෙන්න බෑ. ආලෝකයේ වේගය නියතයක් කියලා. ඔන්න ඔය වෙලාවෙදි තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් ඇවිල්ලා බෝම්බයක් දැම්මේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ට එක්තරා දවසකදී එක කල්පිත පරීක්ෂණයක් ගැන හිතෙනවා. ඒක හරි ජනප්‍රිය කල්පිත පරීක්ෂණයක්. මොකද්ද? ට්‍රෑම් තෝට් එක්ස්පෙරිමන්ට් එක. ඒකට නිරීක්ෂකයෝ දෙන්නෙක් ඕනේ. මේ වෙලාවේ නිරීක්ෂක දෙන්නෙක් ඉන්නේ මේක කරන මමයි, මේක බලන් ඉන්න ඔයයි. හරි. මේ ඉස්සල සැරේ මම ඔයාව කෝච්චියට දැම්මනේ. මේ සැරේ මම කෝච්චියට යන්නම්, ඔයා අර පාළු වේදිකාවට වෙලා ඉන්න. මම කෝච්චියේ හරියටම මැද පෙට්ටියේ ඉන්නවා. මම එක දිශාවකට යන ගමන් ඉන්නේ. හරියටම ඔයයි මායි මූණට මූණ බලන වෙලාවේදී මං යන කෝච්චියේ හරියටම ඉස්සරහ පෙට්ටියටයි හරියටම පස්සේ පෙට්ටියටයි එකම වෙලාවේ අකුණක් වදිනවා. එකක් නෙමේ දෙකක් වදිනවා. මොකද ඉස්සරහ පෙට්ටියට එකයි පිටිපස්සේ පෙට්ටියට එකයි. ඒක දිහා බලන් ඉන්න ඔයාට දැනුනේ ඒ අකුණු දෙක එක වෙලාවෙ වැදුනා වගේ. හැබැයි මට දැනුනේ මගේ ඉස්සරහ පෙට්ටියට වැදුණු අකුණ වැදුනයින් පස්සේ තමයි මගේ පිටිපස්සේ පෙට්ටියේ අකුණ වැදුනේ කියලා. මොකක්? ඉස්සරහ පෙට්ටියේ අකුණ වැදුනයින් පස්සේ පිටිපස්සේ පෙට්ටියේ අකුණ වැදුනා කියලා මට දැනුනේ. හැබැයි ඔයාට දැනුනේ ඒක එකම වෙලාවෙ වැදුනා කියලා. මොකද්ද මේ විසංගම? හරියටම හිතෙන් මවා ගන්නකො. මං හරියටම ඔයා කෙලින් ඉන්න වෙලාවෙන ඔය අකුණ වැදුනා කියලා දැනුනේ. එතකොට මගේ ඉස්සරහ පෙට්ටියේ ඉඳන් ඒ වැදුන තැන ඉඳන් ඔයාට තියෙන දුරයි මගේ පිටිපස්සේ ඉඳන් ඔයාට තියෙන දුරයි සමානයි. දුරවල් සමානයි. මැක්ස්වෙල් කිව්වේ ආලෝකයේ වේගය නියතයක් කියලා. එහෙනම් එයාට ගමන් කරන දුර ඔයාට ඒ වැදිච්ච තැන ඉඳන් ඒ මොහොතේදී ඒ අකුණ වැදුණු තැන ඉඳන් ඔයාට තියෙන දුරවල් දෙක සමානයි. ඔයාට තියෙන දුරවල් දෙක සමානයි. එතකොට ඔයා දන්නවා කාලයේ වේගය කියලා කියන්නේ මොකද්ද? දුර බෙදීම කාලය. එහෙනම් උතනින් කාලය උක්ත කරගත්තොත් දුර බෙදීම වේගය කාලය වෙනවා. එහෙනම් සමාන දුරවල් දෙකක් නම් තියෙන්නේ. ඒ ආලෝක කිරණ වාතය දිගේ ඔයාගේ ඇහැට එන්න ගත වෙන කාලව සමානයි. හරි. ඔයාට පේන්න ඕනේ එකම වෙලාවෙ වැදුනා වගේ. මට මොකක්ද උනේ? මම ඉන්න රාමුව තප්පරෙන් තප්පරයට ඉස්සරහට යනවා. අර අකුණු වැදිච්ච තැනට මගේ ඉස්සරහ පෙට්ටිය අකුණු වැදිච්ච තැනට ඊළඟ මොහොතේ මම ලං වෙනවා. පිටිපස්සේ අකුණු වැදිච්ච තැනින් මම යම් ඊළඟ මොහොතේදී ඈත් වෙනවා. මොකද වෙන්නේ? ඉස්සරහට මම මගේ මොහොතෙන් මොහොත දුර ලං වෙනවා. ඉස්සරහ වැදිච්ච අකුණේ ආලෝක කිරණ මාගේ ඇහැ ගාවට එන්න ඕන දුර අඩුයි. හැබැයි පිටිපස්සේ අකුණ මගේ ඇහැ ගාවට එන්න ඕන දුර වැඩි වෙනවා. හේතුව මම මොහොතෙන් මොහොත ඉස්සරහට යන දුම්රියක ඉන්න හින්දා. එහෙනම් දුර අඩු කෙනා කාලය අඩුයි ගත වෙනවා. දුර වැඩි කෙනා කාලය වැඩි ගත වෙනවා. ඔන්න ඔතනින් තමයි අයින්ස්ටයින්ට පත්තු වෙන්නේ. මොකක්ද? කාලය කියන කෙනා නිරපේක්ෂ වෙන්න බෑ. මැක්ස්වෙල් කියන විදිහට ආලෝකයේ වේගය නියතයක් නම් මේක බෝම්බයක්. කාලය කියන්නේ නිරපේක්ෂ රාශියක් නෙවෙයි. ඒක සාපේක්ෂ රාශි. කාලය කියන කෙනා ඇදෙනවා. කාලය කියන කෙනා සංකෝචනය වෙනවා. ඔයා හයියෙන් යන්න ඔයාගේ කාලය ගත වෙන්නේ හිමින්. අයින්ස්ටයින්ගේ මේ සාපේක්ෂතාවාදය ගැන කතා කරද්දී තව ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවා. ඒක කරන්න තව නිරීක්ෂකයෝ දෙදෙනෙක් ඕනේ. මේ වෙලාවෙ ඉතින් කවුරුත් හොයාගන්න නැහනේ. මේක බලන් ඉන්න ඔයයි. මේක කරන මමයි විතරයි ඉන්නේ. මේ වෙලාවේ මම ඔර්ලෝසු කණුවක් යටට වෙලා ඔර්ලෝසු කණුවේ තප්පර කට්ටේ චලනය ගැන අධ්‍යයනය කරන ගමන් ඉන්නේ. මගේ නිරීක්ෂණය ඔයා යානාවකට ගොඩ වෙනවා. ඒ යානාව ආලෝකයේ වේගින් යන යානාවක්. ඔයාටත් තියෙන්නේ අර ඔර්ලෝසු කණුවේ තප්පර කට්ටේ චලනය වීම නිරීක්ෂණය කරන්න. ඔයාගේ ගමන පටන් ගන්නවා. ඒ ගමන පටන් ගත්ත තප්පරේදී ඔයා ඔර්ලෝසු කටුව යම් විදිහකට තිබ්බා. ඊළඟ තප්පරේදීත් ඔයාට පේන්නේ ඒකම. හරියට නිකන් ඔර්ලෝසු වැඩ කරන්නේ කැඩිලා නැත්තම් එක තැන ෆ්‍රීස් වෙලා ඉන්නා වගේ තමයි ඔයාට පේන්නේ. ඔයා යන්නේ ආලෝකයේ වේගයෙන්. එතකොට ඔර්ලෝසුවේ කට්ටේ වෙන වෙනස් වීම ඔයාට එන්නේ
ආලෝක කිරණක් විදියට. ඔයාට ඒක ගෝචර වෙන්නේ ඔයාගේ ඇහැ හරහා ආලෝක කිරණක් විදියට. එතකොට ආලෝකයේ කිරණ ගමන් කරන මේ අවකාශයේ ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්. ඔයත් ඒ වේගෙන් යන යානයක යනකොට ඔයාට පළවෙනි තප්පරයේදී ඇහැට ආපු ආලෝක කිරණ ඔයා ඊළඟ තප්පරයේදී තව මීටර් මිලියන 300ක් ඉස්සරහට යනවා. අර ඔයාට ඉස්සෙල්ලා තප්පරේදී ඇහැට ආපු ආලෝක කිරණ ඒ මිලියන 300ම ඇවිල්ලා ආයෙත් ඔයාගේ ඇහැට වදිනවා. ඔයා ඊළඟ තප්පරේදී තව මිලියන 300ක් යනවා. ආයෙ ඔයාට ඇහැ ගාවට එන්නේ අර ඔයා කලින් දැකපු ආලෝක කිරණ ටිකමයි. ඔයා තව මිලියන 300ක් ඉස්සරහට යනවා තප්පරයකදී. ආයෙත් ඔයාගේ ඇහැ ගාවට එන්නේ අර කලින් දැකපු ආලෝක කිරණ ටිකමයි. ඔයා ඉස්සරහට වේගෙන් ආලෝකයකින් යන්න ඔයාගේ ඇහැට එන්නේ ඔයා ඊට තප්පරයකට නැත්නම් ඊට කලින් මොහොතේ දැකපු ආලෝක කිරණ ටිකම. ඔයාට දැනෙන්නේ එතන කාලය නැවතුණා වගේ. එතකොට රියැලිටියට සාපේක්ෂව ඔයාගේ කාලය මේ වෙලාවේ ගත වෙන්නේ නැහැ. ඒත් අර ඔරලෝසු කණුව යට ඉන්න කෙනාට දැනටමත් තප්පර කිහිපයක් ගත වෙලා. ඒත් ඔයාට එහෙම වෙලා නැහැ. අපේක්ෂතාවාදයේ මූලික හරය වෙන්නේ කාලය කියන්නේ නිරපේක්ෂ රාශියක් නෙමෙයි. එයා නිරීක්ෂකයා මත රඳා පවතින සාපේක්ෂ රාශියක් කියන එක. ඒක ආලෝකයේ වේගයේ නියතයක් නිසා ආලෝකයේ මැක්ස්වෙල් කියපු ආලෝකයේ වේගයේ නියතයක් වෙච්ච නිසා අයින්ස්ටයින්ට තේරිච්ච සාපේක්ෂතාවාදයේ මූලිකය තමයි මේක. අපි ඉස්සරහ වීඩියෝ එකේදී මේ සාපේක්ෂතාවාදයේ තව චුට්ටක් ඩීප් තව අනිවාර්යයෙන්ම ඉස්සරහ වීඩියෝ එකකදී කාලය කොහොමද ගුරුත්වයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක අපි කතා කරමු. මෙතනින් අපි වීඩියෝ එක නවත්තමු. මේ වගේ වටිනා වීඩියෝ එකක් මග නොහර ගන්න අනිවාර්යයෙන්ම ඔයා YouTube එකෙන් නම් බලන්නේ HH Academy subscribe කරන්න. Facebook එකකින් නම් බලන්නේ HH Academy follow කරලා තියාගන්න. මම හර්ෂ හපුආරච්චි.